හලෝ යාළුවනේ, ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම රු. ඔයාලා හැමෝවම මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරන් ආවේ මම මැලේසියා JB වලට විසිට් එකක් ගියපු vlog එක. මම මුලින්ම ගියේ සිංගප්පූරු වල වුඩ්ලන්ඩ් වලට. එතනට ගිහිල්ලා මැලේසියන් රින්ගිත් වලට මම ළඟ තිබුණු සිංගප්පූරු ඩොලර්ස් මාරු කරගත්තා. සල්ලි මාරු කරගෙන JB වලට යන්න බස් එක ගන්න තමයි ඉන්නේ. ඉතින් මෙතන ඉඳලා JB වලට බස් දෙක යන්න ඕනේ. මගේ හීන අතරේ තියෙන හීන වලින් එකක් තමයි රටවල් වල travel කරන එක. ඉතින් මගේ පළවෙනි රට තමයි සිංගප්පූරුව. ඊට පස්සේ මං යන දෙවනි රට විදිහට තමයි මම මේ මැලේසියාවට යන්නේ. මම ගොඩක්ම ආස දෙයක් තමයි එක තැන්වල ඇවිදින්න යන එක. ඒ අතරිනුත් වෙන රටවල් වල ඇවිදින්න යන්න travel කරන්න තියනවා කියන්නේ ඒක මට කියා ගන්න බැරි සතුටක්. දැන් මැලේසියාවලට ළඟයි. මැලේසියාවලට ආපු ගමන්ම ගොඩක් බඩගින්න ඉඳිය නිසා මමයි මගේ යාළුවයි KFC එකෙන් කන්න ගත්තා. ඉතින් වටපිටාවේ තියෙන දේවලුත් බල මේ මෝල් එක ඇතුලේ පොඩ්ඩක් ඇවිදින්න හිතුවා. තාම අපි කොහෙටද යන්නේ කියලාවත් අයිඩියා එකක් නැහැ. මොකද පළවෙනි පාරටනේ මැලේසියාවට ආවේ. ඉතින් මම නම් කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් අපි හොයාගෙන ඉද්දී සිටි ස්ක්වෙයා කියලා මෝල් එකක් හම්බුණා. මේ මෝල් එක ඇතුලේ අපි ගොඩක් වෙලා ඇවිත්තා. මට ගොඩක් කාලෙකට පස්සේ තමයි නිවාඩුවක් හම්බුනේ. මොකද කලින් දවස් ටිකේම මට හැමදාම වැඩ තිබුණා. ඉතින් මට නිවාඩුවක් හම්බුන ගමන්ම මම කැමති ඇවිදින්න යන්න. ඉතින් මැලේසියාවෙත් ඒ නිසා ඇත්තටම මම ඒ නිදහස ගොඩක් ලස්සනට වින්දා. මේ දේවල් ටික දකිද්දි නම් මට ගොඩක් සතුටු හිතුණා. මොකද ඒ වගේ පාට ලස්සන ඇත්තටම ඒවා දැක්කාම හිතට ලොකු සහනයක්. මොකද අපි ඒවට ගොඩක් ආසයිනේ. අපි මේවා බලන ගමන් අපි බැලුවා අපිට ඉස්සරහට බලන්න යන්න පුළුවන් දේවල් මොනවද කියලා. එතකොට අපි Google search කරද්දී අපිට තැනක් හම්බුණා. අපි මේ ඇවිදගෙන ඒ තැන හොයාගෙන යන ගමන් මැලේසියා JB වලට කවුරු හරි විසිට් එකක් යනවා නම් ඇත්තටම ඒ අපි ගියපු තැන බලන්න යන්නම ඕන තැනක්. මොකද ඒ තැන එච්චරටම ලස්සනයි. අපි ඒ තැනට ආවා. ඔය තියෙන්නේ එකේ නම ස්කයිස්කේප්. ඉතින් මෙතනින් view එක බලද්දී
ගොඩක් ලස්සනට පෙවුණා. ඇත්තටම ටිකක් යන්න බය හිතුණා. අපි මෙතනට යන්න ඩොලර් 12ක් දීලා ටිකට් එකක් ගත්තානේ. ඉතින් ඒක පැකේජ් එකක්. ඒ කියන්නේ තව පොඩි ඉවෙන්ට් වගේකුත් තිබුණා. ඉතින් අපි ඒවත් කරලා එතන තිබුණ කැෆේ එකෙන් චොක්ලට් ඩ්‍රින්ක්ස් දෙකක් ගත්තා. කැෆේ එකත් ගොඩක් ලස්සනයි. කැෆේ එකෙන් එළිය බලද්දි view එකත් ගොඩක් ලස්සනයි. ටික වෙලාවක් ඒ කැෆේ එකට වෙලා ඉඳලා අපි මේ යන්නේ දැන් අපි ඉන්න අපාර්ට්මන්ට් එකට යන්න ටැක්සියක් දාගන්න. අපි අපාර්ට්මන්ට් එකක් බුක් කරලා ආවේ. ඉතින් අපි ගිහින් බලමුකෝ අපාර්ට්මන්ට් එක කොයි වගේ එකක්ද කියලා. ඉතින් යාළුවනේ අපි අපේ අපාර්ට්මන්ට් එක ගාවට ආවා. මෙතන ගොඩක් සේෆ්. බලන්නකෝ අපි බුක් කරපු අපාර්ට්මන්ට් එක ඇතුළ. අපි බුක් කරපු ඇප් එකේ තිබුණු ෆොටෝස් වල විදිහටම මේ අපාර්ට්මන්ට් එක ඇත්තටම මේ විදිහටම තිබුණා. ඉතින් බලන්නකෝ කිචන් එකයි, ලිවිං රූම් එකයි, රූම්ස් දෙකයි, වොෂ්රූම් දෙකයි විදිහට තමයි මේ අපාර්ට්මන්ට් එක තිබුණේ. තව බැල්කනි එකකුත් තිබුණා. අපාර්ට්මන්ට් එකට ආවට පස්සේ අපිට එක දවසක් නෙවෙයි හැමදාටම මෙතන ඉන්න තිබුණ නම් කියලා හිතුණා. මොකද view එක ගොඩක් ලස්සනයි. ඒ වගේම අපාර්ට්මන්ට් එකත් ගොඩක් හොඳයි. හැම ෆැසිලිටි එකක්ම තිබුණා. ඔන්න බලන්නකෝ ඉතින් බැල්කනි එකෙන් බැලුවහම view එක කොච්චර ලස්සනට පේනවද කියලා. ඉතින් මගේ හිතට නම් මාර සතුටුයි. මොකද ගොඩක් කාලෙකට පස්සේ ලස්සන තැනකට මං ආවේ. ගොඩක් දවස් වැඩ කරලා ඒ මහන්සිය මග අරින්න මේ වගේ ලස්සන ගමනක් යන එක හොඳයි කියලා හිතෙනවා. ඉතින් අපි හවස 5 විතර වෙද්දි අපාර්ට්මන්ට් එකට ආවා. අපි හවසත් එළියට ඇවිදින්න ගියා. මම ඔයාලට ඒක වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. මේක මගේ මැලේසියාවේ ගෙවුණ පළවෙනි දවස. හැබැයි හවස් වරුව ගෙවුනේ කොහොමද කියලා මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. නැත්තම් මේ වීඩියෝ එක තවත් දික් වෙනවා. ඉතින් හවස් වරුව කොහොමද ගෙවුනේ කියලා මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.